ඔයා හිර වෙලා ඉන්න ලොකුම උගුල මොකද්ද? සාර්ථකත්වයේ ගමනට ආයුබෝවන්. මේ ලෝකේ 99%ක් දෙනා හිර වෙලා ඉන්න ලොකුම උගුල තමයි මූල්‍ය උගුල. අද අපි බලමු 99%ක් දෙනාගේ පුරුද්ද වියදම් කර ජීවත් වීම සහ 101ක් දෙනාගේ පුරුද්ද සැලසුම් කර ආයෝජනය කිරීම අතර වෙනස. අද මේ කතා කරන පුරුදු දෙක තීරණය කරනවා තව ඉස්සරහට අවුරුදු 5කින් 10කින් ඔයා ඉන්නේ මොන වගේ තැනකද කියලා. අපි 99%ක් දෙනාගේ සමස්ත කතාවෙන් පටන් ගමු. ලැබෙන දේ වියදම් කර ජීවත් වීම. paycheck to paycheck ජීවිතය. පඩිය එනවා, බිල් ගෙවනවා, ශේෂය ශූන්‍ය වෙනවා. 99%ක් දෙනා ඉන්නේ මුදල් ගෙවීම වෙනුවෙන් ජීවත් වෙනවා. මෙන්න මේ 99% හිතන්නේ මොනවද මට ගෙවන්න තියෙන්නේ කියලා. හැබැයි මතක තියාගන්න ඔන්න ඔතනම තමයි ඔයාලා සාර්ථකත්වයට යන ගමනේ හිර වෙන තැන. මේ ජීවිතය හරියට රැට් රේස් එකක් වගේ. ඔයා දුවනවා. නමුත් කොතැනකවත් ස්ථිරව නවතින්න බෑ. හදිසි අවස්ථාවකදී ඔයා ඒ උගුලට වැටෙනවා. මට මහන්සි වෙනවට වඩා මේක හොඳයි කියන මානසිකත්වය. හදිසියම අවශ්‍යතාවයක් නෙවෙයි නම් ඔයාට මේක ඊට වඩා වැදගත් වටිනා තැනකට ආයෝජනය කරන්න තිබ්බා. වියදම් පාලනය නැති නිසා ක්ෂණික ණය, ක්‍රෙඩිට් කාඩ් ණය වලට යොමු වෙනවා. ඔයාට ඔයාගේ මුදල් නැති වෙන්නේ අන්න ඒ වගේ පොලියටම ගෙවලා. අපි දැන් බලමු මේ කියන මූල්‍ය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. 101ක් දෙනා මේ අනුගමනය කරන ප්‍රධාන මූලික මූල්‍ය පුරුද්ද මොකද්ද? 101 පුරුද්ද ලැබෙන දේ ඉතිරි කර ආයෝජනය කර ඉතිරියෙන් වියදම් කර ජීවත් වීම. Pay yourself first. මේක තමයි පළවෙනිම පියවර. ඔයාට මුදලක් ලැබුණ ගමන්ම වියදම් කරන්න කලින් ඔයා වෙනුවෙන් මුදලක් ඉතිරි කරගන්න. 101ක් දෙනා මුලින්ම ගෙවන්නේ ඔවුන්ගේ අනාගතයට. මේක ඉතිරි කිරීම නෙවෙයි, ආයෝජනය සඳහා වෙන් කිරීම. හදිසි අවශ්‍යතා අරමුදලක්. ඔවුන්ට මාස 6ක මූල්‍ය තැන්පතුවක් තියෙනවා හදිසියක් වුණොත් ගන්න කියලා. ඒක තමයි ආරක්ෂණ දැල. 99%ක්ම කරන්නේ හදිසි අවස්ථාවක ණය ගන්න එක. 101ක් ගන්නේ Tamanගේම ඉතිරි කිරීම. බලන්න මේ වෙනස. ඔවුන්ගේ දෙවැනි පුරුද්ද වියදම් කළමනාකරණය. ඔවුන් වියදම් කරන්නේ ලැබෙන ආදායම මත නෙවෙයි, ඔවුන්ගේ ඉලක්කය මත. ඔවුන් අනවශ්‍ය වියදම් කපලා දාලා ඉලක්ක සඳහා මුදල් යොදවනවා. වියදම් ලිවීම, tracking expenses, මෙන්න මේක ඔවුන්ගේ සුශේෂී පුරුද්දක්. ඉතිරි කිරීම කියන්නේ ආරම්භක පියවරක් විතරයි. 101ක් දෙනා මේක ආයෝජනයක් විදිහට යොදවනවා. ආයෝජනයේ රහස ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩට යෙදවීම. මුදල නිශ්චලව තැබීමෙන් ඒ වටිනාකම අඩු වෙන එකයි වෙන්නේ. ඔන්න මෙතනදි තමයි ලෝකයේ 8 වෙනි පුදුමය කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් කියන එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ. කම්පවුන්ඩ් ඉන්ට්‍රස්ට් ඔයා උපයන පොලියටත් නැවත නැවතත් පොලිය ලැබෙන එකට තමයි මේ කියන්නේ. මුලින් කුඩායි, නමුත් කාලයත් එක්ක මේක විශාල වෙනසක්. මේ ලෝකේ 99%ක්ම දෙනා හිතන්නේ ආයෝජනය කරනවා කියන්නේ රිස්ක් එකක් කියලා. ඒ නිසා එයාලා සාමාන්‍ය විදිහට සාමාන්‍ය බැංකු ගිණුමක මුදල් ඉතිරි කිරීම පටන් ගන්නවා. 101ක් දෙනා අවදානම්ම කළමනාකරණය කරලා ආයෝජනය පටන් ගන්නවා. ඔවුන් දන්නවා වැඩි ප්‍රතිලාභයක් සඳහා කුඩා අවදානමක් ගන්න ඕන කියලා. ඔවුන් කෙටිකාලීන මිලදී ගැනීම කරනවට වඩා දිගුකාලීන වර්ධනය ඉලක්ක කරනවා. ඉවසීම කියන්නේ සාර්ථකත්වයේ වර්ධනයේ යතුර. කොටස් වෙළඳපොළ, ස්ථාවර ආයෝජන, ව්‍යාපාර. 101ක් දෙනා ඔවුන්ගේ මුදල් විවිධ ක්ෂේත්‍රවලට බෙදලා යොදවනවා. අපි දැන් බලමු මේ පුරුදු දෙකේ අවසාන ප්‍රතිඵලය. අවුරුදු 20කින් ඔයා කොතනද? 99%ක් දෙනා තවමත් අර රැට් රේස් එකේ. ඔවුන්ගේ විශ්‍රාම ජීවිතය රඳා පවතින්නේ අනුන් මත. මේ කියන 101 කියන කොටස අවුරුදු 40ේදී ඔවුන්ගේ ඉලක්ක සාර්ථක කරගෙන ඉවරයි. එයාලා පටන් ගත්තේ විශාල මුදලකින් නෙමෙයි. හැබැයි කලින් පටන් ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා.
අවුරුදු 25දී ආයෝජනය අරඹන පුද්ගලයා සහ අවුරුදු 35දී ආයෝජනය අරඹන පුද්ගලයා අතර අවුරුදු 60දී විශාල පරතරයක් ඇති වෙනවා. මූල්‍ය නිදහස කියන්නේ ඔයාට මිලියන ගණන් මුදලක් තියනවා කියන එක නෙවෙයි. ඒක තමයි ඔයාට ඔයාගේ වියහියදම් පියව ගන්න ඔයා වැඩ කළත් නැතත් ප්‍රමාණවත් තරමේ මුදලක් ඔයා ළඟ තියෙනවා කියන එක. මේක ආයෝජන වලින් හොඳටම කරන්න පුළුවන් දෙයක්. මේක තමයි පැසිව් ඉන්කම් එක. නිෂ්ක්‍රීය ආදායම. 101ක් දෙනාගේ ප්‍රධානම ඉලක්කය මේක. ඔයාටත් මේ කියන 101 කොටසට අනිවාර්යයෙන්ම එකතු වෙන්න පුළුවන්. ඒ කොහොමද? ඔයාගේ මාසික ආදායමෙන් 10%ක් 120ක කොටසක් ආයෝජනයට වෙන් කරන්න කැමති වෙන එක විතරයි. මුලින්ම ඉදිරි කරන්න. ඊළඟට වියදම් කළමනාකරණය කරන්න. අවසානයේදී ස්ථාවරව ආයෝජනය කරන්න. ඔයා අදම මේ පුරුදු පටන් ගන්න ඕනේ. මාසකට රුපියල් 5000ක් ඉතුරු කරත් අවුරුදු 10ක් ගියාම ඒක ලොකු මුදලක්. අපි වචනවලට සීමා වෙන්නේ නැතුව ක්‍රියාවට යමු. ඔයාගේ දැනුම ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට යොදා ගන්න. Black Ants අපි හැමදාමත් ඔබ ජයග්‍රහණය කරා ගෙනියන්නට දිරිමත් කරනවා. එහෙමනම් subscribe කරලා එකතු වෙමු. හැම කෙනෙක්ටම ජය වේවා.